අවන්ති. අමාලි මැඩම් කියලා තිනවා නම් එයාගේ පුතාගේ වාහනේ යන්න එපයි කියලා. ඇයි අපේ දු එහෙම දෙයක් කළේ? ඕනෑම කෙනෙකුට එපයි කියපු දෙයක් කරුවහම කේන්ති යනවනේ. ප්‍රෑන්ස් කරපු වැඩේ නිසානේ දුවටේ වාහනට නගින්න වෙලා තියෙන්නේ. ෆ්‍රැන්ක් මහත්තයා හරි වැඩක් දෙයක් කළා තියෙන්නේ. මොන තරම් වැරදි වැඩක්ද ෆ්‍රැන්ක් මහත්තයා කළා තියෙන්නේ. තමන්ගේ වාහනේට මගදී ගෑනු ළමයෙකුට නගින්න බල කරනවායි කියන්නේ ඒක මොන තරම් වැරද්දක්ද? ෆ්‍රැන්ක් මහත්තයා දුව දන්න අඳුරන නිසා එහෙම කරන්නේ නැති. හරි ඉතින් එහෙම කරපු හින්දානේ මෙතන ගැටුමක් ඇති වෙලා තියෙන්නේ. හැමෝගෙම තියෙන වැරදි වැටීම නිසා තමයි මේ සේරම. අමාලි මැඩම්ව තරහ කරගෙන දුව කොහොමද ගමනක් යන්නේ? දැන් මේ මහන ඇඳුම් අමාලි මැඩම් ගත්තේ නැත්නම් අපි කාටද ඒව විකුණන්නේ? අපිට පුළුවන් ද පේමන්ට් එක ඇඳුම් විකුණන්න? මං දුවත් එක්ක ගිහිල්ලා අමාලි මැඩම්ට කතා කරන්නද? දුවගේ අතින් වරදක් වෙලා තියෙනවා නම් අපි ඒකට සමාව ගත්තට වරදක් නැහැ. හැබැයි ඉතින් වරදක් නොවි සමාව ගන්න යන එකේ තේරුමක් නැහැ නේ. එක්වවන්ති අපි දුවට කියමු මේ සේරම අත්තර දාලා ආපහු රස්සාවකට යන්න කියලා. කොයි තරම් බලාපොරොත්තු තියාගෙන මේ ළමයා මේ සේරම දේවල් පටන් ගත්තේ බැංක් මැනේජර් බැංකු ණයක් දෙන්නම් කියලා. බැංකු ණය ගන්න ඉස්සෙල්ලා මෙහෙම දෙයක් වෙච්ච එක හොඳයි. නැත්නම් අන්තිමට මොකද වෙන්නේ? මං දුවත් එක්ක මේ ගැන කතා කරන්න. ඇලෙක්සි මෙච්චර කාලයකට හරි මැස්සෙක් මදුරුවෙක් ඇර මිනිස්සෙක් මගේ ඇඟට අත තියලා නැහැ. හරි අදට තිබ්බා. අත තිබ්බා. ඒ අතට දැඩි දඩුවමක් දෙන්න. හරි ෆ්‍රැන්ක් මාත්‍යා වුණ මිනිස්සුව වෙන්න මං කියන ඕන જાති දඩුවමක් දෙන්න. ටිකක් රිදෙන්න දෙන්න ඕනේ. මට ගැහුවා. හරි අපේ දඩුවන් ටිකක් සරයි ෆ්‍රැන්ක් මාත්‍යා. මිනිහට ගහන්න ඕනේ in front of that girl. කෙල් ඉස්සලා අපිට. හරි? ඉස්සරහට ගහන්න. අපිට මේ අවස්ථාවක් ලැබෙයිද? මට පේන විදිහට මිනිහා මේ කෙල්ල පස්සේ යනවා. හරි? අනේ ඒ වගේ වෙලාවක we'll catch him. අල්ලගමු. ඇලෙක්සිලා මේකට කීයක් ඕනද? අපි ගණන් කතා කරේ නෑනේ. මේක පොඩි වැඩක් නේ. අපි වැඩේ කරමු. මට සල්ලි. ලොකු වැඩක් ආව දවසකට කියන්නේ. මං එදාට ගානක් කියනවා. ඉස්සරහට ඇලෙක්සිට මම ලොකු වැඩක් බාර දෙනවා. හරි? එහෙනම් අපි හෙට උදේම වැඩේ පටන් ගමු. අපි හෙට උදේ මීට් වෙලා වැඩේ පටන් ගමු. හරි. දැන් මං ඇලෙක්සිව ගෙදර ඩ්‍රොප් කරන් යනවා. I'll drop you. නෑ බා ෆ්‍රැන්ක් මාත්‍යා No, I'll drop you. නෑ බා මං තව ටිකක් මෙතන ඉඳලා ඉන්න. හරි. එහෙනම් කමක් නෑනේ. කමක් නෑ. මම යනවා. ඕකේ. බිල් ඔක්කොම සෙටල් කරලා තියෙනවා. හරි. අපි හම්බෙමු. Safe now? Yeah. Right? Safe. Okay. Settle, okay. See you. Right. Oh. No, I'm a big guy. Okay. Good night. See you. Good night. චිත්‍රා අපි දැනට මේ ඕඩර් එක විතරක් කරලා නවත්තමු. ඇයි එහෙම කිව්වේ? තව ඕඩර් එකක් අපිට තියෙනවනේ. අපි ඒක තාම පටන් ගත්තේ නෑනේ. අද වෙලාවට එහෙනම් කිව්වේ. අද මේ ඕඩර් එක ඉවර වෙනවනේ. අපි බැලුවේ කපලා දිනවා නම් අනිත් එකත් පටන් ගන්න. එපා පියුම්. මම මැඩම් හම්බෙලා එනකන් අපි මේක නවත්තමු.
මමේ මම මේ කිව්වේ බොරුවක් නෙවෙයි. හිරුන්දි ගතේ වැරද්දක් නැහැ. අනේ ප්ලීස් යාට අනුකම්පා කරන්නකෝ. පුතේ එයාට අනුකම්පා කරන්න බැරි ඔයා නිසා. එයා නිසා අපි ලොකු අමාරුවක වැටෙනවා කියලා මට ඊයේම තේරුණා. පුතේ ඩැඩි මමයි ඔයාට ගොඩාක් ආදරෙයි. අපි මේ හැමදාම කරන්නේ ඔයා නිසා. අපේ පවුලට ගැලපෙන්නේ නැති තැනකින් ඔයා සම්බන්ධයක් ඇති කරගන්නවට මම කැමති නෑ. ප්ලීස් මමේ හිරුන්දිට සමාව දෙන්නකෝ. පුතා මන් ළඟ වචන දෙකක් නෑ. හිරුන්දි මට කරේ ලොකු බොරුවක්. ඔයා ඔය මට කියන්නේ බොරුවක්. පොරොන්දු කඩ කරන ඇත්ත එක්ක මගේ කිසිම ගනුදෙනුවක් නෑ. එච්චරයි. යනවා. මේ මමීගේ තීරණ වෙනස් කරන්න උත්සාහ කරලා ඔයාගේ කාලේ නාස්ති කරගන්න එපා. ඩැඩි මම ඊට කියන්න සාධාරණ හිතන්න කියලා. හැබැයි නැත්තම් මං හිරුන්දිගේ පැත්ත ගන්නවා. ඔයාට තවත් මේ ගෙදර ජීවත් වෙන්න ඕන නම් මමිත් එක්ක රණ්ඩු කරගන්න එපා. එහෙනම් ඉතින් මම තීරණය කරා මම මේ ගෙදර ඉන්නව නැද්ද කියලා. මොකද ඒ කතාව? ඔයා ඉන්නේ මේ ගෙදර තමයි. ඔයන්න ප්‍රොෆෙෂනල් ඇසෙන්. ඩැඩි මම ඊට කියන්න හිරුන්දිට අසාධාරණයක් කරන්න එපා කියලා. එහෙම කරොත් මම මේ ගෙදර යනවා. Good morning Nadini. good morning. මං හිතුවා අදත් ඔෆිස් එන එකක් නෑ කියලා. මං එච්චර මෝඩ නෑ. අන්න නියම අදහසක් කියුණා. කියුනේ නෑ. මං හොඳට හිතලා මතලයි කිව්වේ. ඒ කියන්නේ දැන් හිත හදාගත්තා? ඔව්. මම මගේ හිත හදාගත්තා. ඔයා දැන් රංජිව ගැන හිතන්නෙම නෑ. එහෙමද? නෑ. මම රංජිව කියලා කෙනෙක්ව දන්නේ නෑ. දැකලත් නෑ. මට හම්බෙලත් නෑ. එච්චරටම දරුණුද? නදිනි. අපි දැන් මේ කතාව මෙතනින් අතර කරමු. මට ඔෆිස් එකේ වැඩ තියෙනවා. ඔයා ගැන මට හරිම සතුටුයි. අපි වැඩ කරමු. එන්න මේ ප්‍රශ්න දරුණු වේගන එන්නේ. මම වරදක් කළේ නෑ මැඩම්. මට වෙච්ච දේ කියන්න ඉඩ දෙන්න. මොකද කියන්නේ දම වැඩේ වයින්ද?